අයිබෝන් ඉතින් ඔයාලා මේක තුලා ඉන්නේ අලුත් ජොබ්ස් YouTube channel එකත් එක්ක දාතික ඉතිරි කිරීම බැංකුව එහෙම නැත්නම් National Savings Bank 100% රජයේ බැංකුවක් මේ ඔන්න මේ වෙනකොට රැකියාව පුරප්පාඩු කිහිපයක් පළ කරලා තියෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් බලන්නේ කොහොමද ඔයා මේ ජොබ් වලට ඇප්ලයි කරන්නේ සහ ඔයාට මොනවද මේ ජොබ් වලට ඇප්ලයි කරනවා තියෙනවා ක්වොලිෆිකේෂන්ස් කියලා. ඉතින් මුලින්ම ඔයා යන්න alutjobs.com කියන වෙබ්සයිට් එකට එහෙම නැත්නම් අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ link එක දාලා තියන්න. Google search එකක් දැම්මම නම් අලුත් jobs කියලා වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එක පල්ලෙහා තියෙනවා මේ NSB bank job vacancies කියලා. මෙන්න මේ විදිහට පිට කියා පුරා පඩු ඕපන් කරගෙන බලනවා මොනවද ඔයාලට තියෙන vacancies කියලා. හරි මෙන්න මේ විදිහට ඔයාලට රැකියා පුරා පඩු කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන වැටුප් පරිමාණ කිහිපයක් තියෙන අපි මුලින්ම පොඩ්ඩක් රැකියා දැන්වීම බලලා ඉමු. ඉතින් මෙතන තියෙනවා රැකියා දැන්වීම ඔයාලට බලන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඕපන් කරගමු. ඒ අතර මතක් කරනවා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රැකියා පුරපාඩු රාශියක් නිකුත් වුණාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතර notification එකක් ගෙන ගන්න පුළුවන් නොමිලේම අපේ channel එක subscribe කරලා තිබ්බොත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි NSB බැංකුවේ රැකියා පුරපාඩු තියෙන PDF එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට apply කරන්න අවශ්‍ය අයදුම් පත්‍රයත් ඇතුළත් වෙනවා. හරි මෙන්න මෙතන රැකියා පුරපාඩු කිහිපයක් තියෙනවා. මම කලින් කිව්වත් වගේ post of executive card operation grade 3 වලදී ඔයාගේ වයස් සීමාව අවුරුදු 30ට අඩු වෙන්න ඕනේ. ඊළඟට ඔයාලට Microsoft Office Excel Word layout ටික පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. ඊළඟට shift basis වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. problem solving තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් වැටුප වැළුවොත් එහෙම 1,95,000යි. මෙයාලා permanent තමයි ගන්නෙ. හැබැයි කවුරුද්දක probation period එකක් තියෙනවා. ඊළඟට තියෙනවා junior executive card operation grade 4. ඉතින් මෙතන අවුත් 30ට අඩු වෙන්න ඕනේ. වැටුප මෙතන බැලුවොත් එහෙම 1,82,000යි. ඉතින් මෙතන තියෙනවා ඔයා අයදුම් කරන විදිය මේ 8/14ට කලින් ඔයා register post apply කරන්න ඕනේ. මේකට මේ online apply කරන්න බෑ. application එකේ register post එවන්න ඕනේ. මේ address එකට. ඉතින් ඊළඟට තියෙනවා junior executive IT. එතන වැටුප තියෙනවා 1,82,000ක්. ඉතින් මම මේ ඔයාලට පොඩක් කියාගෙන යන්නේ. ඉතින් ඔයාලට මේක ඇඩ්වර්ටයිස්මන්ට් එක ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක ගත්තා නම් ඔයාලට සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සිකියුරිටි ඔෆිසර්. එතන වැටුප 1,95යි. මෙන්න මේක තමයි ඇප්ලිකේෂන් එක. ඉතින් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් පෝස්ට් මේ ඇඩ්‍රස් එකට දාන්න. දැම්මනම් ඔයාලට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා මෙයාලා ඉන්ටර්විව් වලට කෝල් කරයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මට ඔයාලට දැනුවත් කරන්න උණුකම තිබුණේ. ඉතින් ඔයාලා මේක ගැන දැනගත්තා නම් අනිවාර්යයෙන්ම සමයිට වගේ නොදන්නේ ගොඩක් ඉන්න පුළුවන් රැකියාව හොයන්න. ඉතින් එයාලට උදව්වක් වෙන්න අපි හැමෝටම උදව් කරගෙන මේ ගමන යමු. එයාලට උදව්වක් වෙන්න මේ වීඩියෝ එක එයාට යවන්න. අපේ channel එක ගැන එයාලට කියන්න. ඉතින් ලංකාවේ අංක එකේ රැකියා දැන්වීම පළ කරන වෙබ්සයිට් එක සහ YouTube channel එක තියෙන අලුත් jobs අපට. ඉතින් එහෙනම් අපි subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.